ඇතැම් විට පරිගණක දෘඩාංග වලට කම්පියුටර් හાર્ඩ්වෙයාර් වලටත් ඒවා ඩැමේජ් කරනවා නම් සමහරලා. ඒක මාරයිනේ. අතින් අල්ලන්න බැරි කෙනෙක් අතින් අල්ලන්න පුළුවන් කෙනෙක්ට ඩැමේජ් කරනවා. නිකන් හොල්මනක් කරලා මිනිහට ගහලා ගියා වගේනේ. ඒ වගේ දෙයක් නැතරනේ. හොල්මනක් කියලා මිනිහට ගහලා ගියා වගේ. මහා සෝන ඇවිල්ලා ගහලා ගියා කියලා කියනවා. දන්නවද? දැන් හොල්මන කියන එක අපිට ඇත්තටම පේන්නේ නැහැ. අතින් අල්ලන්න බෑ. හැබැයි මනුස්සය කියන එක අතින් අල්ලන්න පුළුවන්. දැන් මෙතනත් වෙන්නේ මේ වගේ දෙයක්. අර අතින් අල්ලන්න බැරි මැල්වෙයාර් සොෆ්ට්වෙයාර් කියලා කියන ළමයි මේ සොෆ්ට්වෙයාර් එකක් නේ අතින් අල්ලන්න බෑනේ. එයා මොකද කරන්නේ? අර හાર્ඩ්වෙයාර් වලට අතින් අල්ලන්න පුළුවන් ඒවට ඩැමේජ් කරනවා. සමහර විට ඒතර ඒක වෙන්නේ හැමතිස්සෙම වෙන්නේ නැහැ. නිර්වචන කියමු. පරිගණක පරිශීලකගේ විධාන අවශ්‍යතාවන්ට එරෙහිව ක්‍රියාත්මක වෙමින් පරිගණකයේදී සොෆ්ට්වෙයාර් වලට සහ පරිගණක සොෆ්ට්වෙයාර් වලට දත්ත වලට පරිගණක ජාල වලට සහ ඇතැම් විට පරිගණක මොනවද? දෘඩාංග වලට පවා හානි කළ හැකි මිනිසා විසින් නිර්මාණය කරන ලද මෘදුකාංගයකට අපි කියනවා මොකක් කියලාද? මැල්වෙයාර් සොෆ්ට්වෙයාර් එකක්.